නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සදාකාලික සත්‍යය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තු ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අද අප්පච්චි හිතුවා පින්වත් ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. අද සමාජය විසින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසිදු සද්ධර්මය තමන්ගේ පුද්ගලික අභිමතාර්ථයන් සහ වාසිතකා පාවිච්චි කරන ආකාරය ගැන. හැබැයි මතක තියාගන්න මේක අර ගොඩක් අය කියන කාලීන ධර්ම සාකච්ඡාවක් නෙවෙයි. මොකද ධර්මය කියන්නේ අකාලික දෙයක්. ඒක තමයි සදාකාලික සත්‍යය. මම දැක්කා සෑහෙන කාලෙක ඉඳන් නොඑක් අය සමාජ මාධ්‍ය ඔස්සේ එකිනෙකාගේ අදහස් විවේචනය කරනවා. සමහරු තවත් කෙනෙක් කියපු දෙයක් වැරදි කිය කෑ ගහනවා. සමහරු ඒ විවේචනය කරන අයවම උලුප්පලා දක්වමින් නොඑක් වැඩසටහන් කරනවා. හැබැයි පුතේ හොඳට බලන් ගියාම මේ හැමෝම කරන්නේ තමන්ගේ ආත්මාර්ථය උදෙසා වැඩසටහන් කරන එක විතරයි. සමාජයේ ඉන්න නැත්තම් මේවා බලන ඔයාලා වගේ අයගේ ධර්මානුකූල සිතුවිලි වර්ධනය කරන්නවත් සැබෑ අවබෝධය පිණිසවත් නෙවෙයි. හුදෙක් සමාජ මාධ්‍යවල තමන්ගේ වීඩියෝවල views වැඩි කරගන්නයි, තමන්ගේ channel ප්‍රසිද්ධ කරගන්නයි විතරයි ඔවුන් මේවා කරන්නේ කියලා මට හිතුණා. අපි පොඩ්ඩකට අපේ බුදුහාමුදුරුවෝ වැඩ සිටි කාලයට යමු. උන්වහන්සේ බුදු වුණු කාලයේ ඉන්දියාවේ කෙතරම්නම් ආධ්‍යාත්මික විශ්වාස එකිනෙකට වෙනස් ඇදහිලි මතවාද තිබෙන්නේටිද? ඉතින් අපේ ඒ මහා බුද්ධිමතාණන් වහන්සේ, ඒ කියන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මම විතරයි හරි අනිත් අය ඔක්කොම වැරදි කියා අනුන්ව විවේචනය කරමින් බණ කිව්වද කියලා පින්වත් ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම වුණානම් ආනන්ද හාමුදුරුවන්ට ධර්ම කරුණු රැස් කරගන්න වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවන්ට කරන්න වෙන්නේ හැමදාම අනුන් එක්ක වාද විවාද කරන එක විතරයි. ධර්ම පිපාසයේ තියෙන නිවුණු සිත් තියෙන අය ධර්මය සොයනව මිසක් කවුද හරි කවුද වැරදි කියලා ගොසිප් හොය යන්නේ නැහැ. ධර්මය සත්‍යයක් නම්, Taman බුද්ධිමත් නම්, Taman විසින්ම ඒ දහම තනිවම අවබෝධ කරගන්නවා. නියම ධර්මයටම කන් දෙනවා. අප්පච්චිට නම් හිතෙන්නේ එහෙමයි. බුදුන් කල දීඝනක කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවෙත් ඔය වගේ ලොකු වාදයකටයි. ඔහු කිව්වා මට කිසිම මතවාදයක් රුස්සන්නේ නැහැ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ඔහුව විවේචනය කළේ නැහැ. උන්වහන්සේ ඊටාම ශාන්තව පෙන්වා දුන්නා තමන්ගේ මතවාදයන්ට, තමන්ගේ දෘෂ්ටිවලට ඇලී ගැලී සිටීමම දුකක් කියලා. බුදුරජාණන් වහන්සේ එතනදී මෙන්න මේ උතුම් පාලි දේශනාව වදාලා. ඒවම් පස්සං භික්ඛවේ සුතවා අරිය ශාවකෝ සුඛායපි වේදනාය නිබ්බින්දති දුක්ඛායපි වේදනාය නිබ්බින්දති අදුක්ඛම සුඛායපි වේදනාය නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති. ඒ කියන්නේ යම් කෙනෙක් විවිධ දෘෂ්ටි, හැඟීම් සහ වේදනාවන් කෙරෙහි නොඇලී සිටීමට ඉගෙන ගන්නවාද ඔහුගේ සිත කෙලෙසුන්ගෙන් සහ සියලු බැඳීම් වලින් නිදහස් වෙනවා. අන්තිමේදී ඒ ශාන්ත දේශනාවේ සූ දීඝනක පරිබ්‍රාජකයා අනවශ්‍ය වාද විවාද සියල්ල අතහැරලා උතුම් සෝවාන් ඵලයටපත් වුණා. අපිට ඕන කරන්නේ ධර්මය ගැන අවබෝධයක් මිසක් ධර්මය කියන කෙනා හොඳද වැරදි ධර්මයක හැසිරෙන කෙනා කවුද කියලා ගොසිප් බලන්න නෙවෙයි නේද? අපි කලින් වීඩියෝ එකේ කතා කළා වගේ ධර්මය දූෂිත වෙන්නේ අපේම වැරදි චරිත ස්වභාවයන් නිසායි.
ඒක ඔයාලා බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. අප්පච්චිට තෝන නම් ඕනෑ තරම් උදාහරණ, උපමා අද කාලේ සමාජයේ තියෙන සත්‍ය තොරතුරු කියන්න පුළුවන්. හැබැයි ඒවයින් වෙන්නේ අපේ හිත තවත් දූෂණය වීම මිසක් ධර්මය ගැන අවබෝධයක් ඇතිවීම නම් නෙවෙයි. ඉතින් අප්පච්චි කියන්නේ මේ වගේ ඊටමත් පින්බර දවසක අපි සොයන් අවබෝධයෙන් හරි දේ කරමු. ට්‍රෙන්ඩින් වෙන්න දගලන ගොඩක් අය අහන්න කැමති ගොසිප් වෙනුවට සර්ව පිවිතුරු සද්ධර්මයම පතුරමු. මගේ පියාණන්, ඒ කියන්නේ ඔයාලගේ සීයා, මෙලොවින් සමුගන්න කලින් එයාගේ වාසනාවන්ත කාලය මුළුමනින්ම කැපකලේ ධර්මය හදාරන්න සහ ධර්මය දානය කරන්නයි. මොකද මගේ අප්පච්චි විශ්වාස කළා උතුම්ම දානය ධර්ම දානය කියලා. එයා විශ්වාස කළා උතුම්ම අවබෝධය ධර්ම අවබෝධය කියලා. ඉතින් මගේ පියාණන් දැන සිටියා සදාකාලික සුවය තියෙන්නේ ඒ ධර්ම අවබෝධය මත යහපත් හැසිරීම තුළ විතරයි කියලා. ඉතින් මගේ පියාණන්ට මේ උතුම් පින අයත් වෙන්න අද මම ඒ මග ඔස්සේ යමින් ඔයාලට අප්පච්චිගෙන් බුදු වදන් වීඩියෝ මාලාව රැගෙන එනවා. හරි වැරදි අඩුපාඩු අපි හදාගෙන අපේ ජීවිත ධර්මානුකූලව සකස් කරගෙන සදාකාලික නිවන මේ ලෝකේ තියෙන උතුම්ම සැපතවන නිවන් සුවය අවබෝධ කරගනිමු. මේක අප්පච්චිගේ එකම ප්‍රාර්ථනාවයි. බුදු වදන්. මම අප්පච්චි.